ආයුබෝවන් අපි අදත් ඔබේ ආලින්දයට එන්නේ වටිනා සෞඛ්‍ය කාරණාවක් සම්බන්ධයෙන් ඔබ දැනුවත් කිරීමේ බලාපොරොත්තුවත් එක්ක ධාරා රේඩියෝ දිවිගමනේ සුව මන්සල අපි සෞඛ්‍ය වැඩසටහන් මාලාවක් දියත් කරනවා විශේෂයෙන්ම නෝබල් නූක් රෝහලහා ඒකාබද්ධ වෙමින් අපි අද දවසේ ඒ අනුව මේ ධාරා රේඩියෝ හරහා ඔබට පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම කැඩුම් බිඳුම් සහ ස්නායු රෝග සම්බන්ධව. එතනින් එහා තවත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ඇසුරු කරගත් රෝග සම්බන්ධයෙන්ුත් අපි අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පිළිබඳව අද ඔබව දැනුම්පත් කරන්නට අපි ධාරා රේඩියෝවට ඇරයුම් කළේ ආයුර්වේද වෛද්‍ය පී.එස්. කුරුප්පු මහතාට. ඔබතුමා ඊටම ගෞරවයෙන් පිළිගන්නවා. ආයුබෝවන්. ආයුබෝවන්. අපි මේ කැඩුම් බිඳුම් සහ ස්නායු රෝග සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නට පෙර ආතුව ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව යම් වටහා ගැනීමක් ලබා ගැනීමද වෛද්‍යතුමා? ඔව්. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කියන අපි වචනේ පරිසමාප්ත අර්ථයෙන් බැලුවොත් ආයුර්වේද කියන්නේ මේ ආයුෂ වින්දනය කිරීමේ සම්බන්ධ විද්‍යාව. එතකොට දැන් අපි බැලුවොත් ආයු කියන වචනයයි වේද කියන වචනයයි ගත්තොත් එතන තිබෙන්නේ ආයුෂ පිළිබඳ විද්‍යාව. එතකොට මෙතනින් ගොඩක් කලාවට මේ අපේ දර්ශනයෙන් පැහැදිලි වෙන්නේ ආයුෂ වැඩි කරනවා වගේම මේ නිරෝගීකම ඇතුව අපි ආයුෂ වින්දනය කිරීම කියන්නේ දිගු කාලීනව පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක තමයි මේ ආයුර්වේදයෙන් අපිව දැනුවත් කරන්නේ. එතකොට ආයුෂ වැඩි කරගෙන නිරෝගීමත් ජීවත් වීමේ ක්‍රමය උගන්වන ඒ විද්‍යාව අපි සරලව ආයුර්වේදය කියන නමින් හඳුන්වනවා. හොඳයි. පී.එස්. කුරුප්පු වෛද්‍යතුමා මේ අපි ඒ අනුව අපි මුලින් මේ ආරම්භය ලබාගෙනදී පැහැදිලි කරපු ආකාරයට මේ කැඩුම් බිඳුම් සහ ස්නායු සම්බන්ධයෙන් ස්නායු රෝග සම්බන්ධයෙන් කතා කරමු. මොකක්ද ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ මේ කැඩුම් බිඳුම් සම්බන්ධයෙන් සිද්ධ වෙන ප්‍රතිකාර ක්‍රමය? ඔව් අපි දැන් ගත්තොත් මේ වැඩිපුරම මේ කැඩුම් බිඳුම් විෂය අපේ මේ හෙළවෙදකමට අයිති විෂයක්. අපි සාමාන්‍යයෙන් කියන්නේ දේශීය කැඩුම් බිඳුම් කියලානේ. ආයුර්වේදයේත් කැඩුම් බිඳුම් කියන කොටසක් තිබෙනවා. ඒක අපි සාමාන්‍යයෙන් භග්න චිකිත්සාව කියන ඒ විෂයපතේ ඔස්සේ තමයි අපිට ලැබෙන්නේ. නමුත් ආයුර්වේද කියන ඒ පැත්තට වඩා කැඩුම් බිඳුම් කියන විෂය අපි වැඩිපුරම කතා කරන්නේ අපේ දේශීය වෙදකමේ. එතකොට අපි දේශීය වෙදකම අනුව තමයි අපි බොහෝ වෙලාවට මේ කැඩුම් බිඳුම් රෝගීන් සඳහා ප්‍රතිකාර කෙරෙන්නේ. ඒත් ආයුර්වේදයේ කැඩුම් බිඳුම් බොහොම සුළු පරාසයක තමයි විස්තර වෙන්නේ. දේශීය ක්‍රමයට කැඩුම් බිඳුම් කියන විෂය අපි හොඳට ගැඹුරින් සලකා බලනකොට මේ ඊටා ඉක්මනින් රෝගීන්ට සුවය ලබා දෙන්න පුළුවන් ඉදී ක්‍රමයක් අපේ දේශීය කැඩුම් බිඳුම් වල තිබෙනවා. එතකොට කැඩුම් බිඳුම් සමගම බොහෝ වෙලාවට ඒ ආශ්‍රිත ස්නායු රෝගාබාධත් ඇති වෙනවා. මොකද අපි අස්ථි පංජරය ගත්තොත් ඊට පස්සේ ස්නායු පද්ධතිය ගත්තොත් සමහර වෙලාවට ඒ භග්න ඇතිවීමත් සමග යම් යම් ස්නායු ආබාධ ඇති වෙනවා. මොකද ඒ ස්නායු වලට ඇතිවන යම් යම් හානිදායක තත්ත්ව නිසා. ඉතින් එතකොටත් අපිට ස්නායු සම්බන්ධයෙන් ප්‍රතිකාර කරන්න සිද්ධ වෙනවා. භග්න නොමැතිව සමහර රෝග අයට ස්නායු රෝගාබාධ ඇති වෙනවා. ඉතින් ඒක බොහෝ වෙලාවට දැන් අපි ගත්තොත් මොළය ආශ්‍රිතව තියෙන යම් යම් දුර්වලතා හේතු වෙන්න පුළුවන්. තමන්ගේ ජීවන පැවැත්මේ තිබෙන යම් යම් අසමතුලිතතා හේතු වෙන්න පුළුවන්. ඒ වගේම යම් යම් තමන්ගේ තිබෙන ආහාර විහරණවල තිබෙන ප්‍රශ්න නිසා වෙන්න පුළුවන්. යම් යම් උපක්‍රම නිසා, ඒ කියන්නේ යම් යම්
සමහරවිට පුද්ගලයෝ අනිසි ව්‍යායාමවල යෙදෙනවා. ඒ ව්‍යායාම Tamanට ගැලපෙන්නත් පුළුවන් නොගැලපෙන්නත් පුළුවන්. සමහරවිට ඒ සම්බන්ධ විෂය පිළිබඳ කෙනෙකුගේ උපදේශයක් නැතුව ව්‍යායාම කරන අයත් ඉන්නවා. ඉතින් ඒ නිසා යම් සුස්නායු රෝගාබාධ ඇති වෙනවා. ඊළඟට අස්ථි සංධි රෝගාබාධත් ඇති වෙනවා. දැන් තම තමන්ගේ රැකියාවල අනුවත් යම් රෝගාබාධ අපිට හමු වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් නිතර බෙල්ල නමාගෙන කම්පියුටරේ වැඩ කරන බොහෝ අයට අද තිබෙන එකක් තමයි අපි සාමාන්‍ය කොට මේ කම්පියුටර් සින්ඩ්‍රෝම් කියලා අද පාවිච්චි වෙන වචනයක්. ඒ නිසා බෙල්ල ආබාධ ඇති වෙනවා. ඒතකොට ඒ සමගම බෙල්ල ප්‍රශ්න ඇති වෙනකොට අත්වල හිරි වැටෙන ගති ඒ ප්‍රශ්න ඇති වෙනවා. ඊළඟට එකතැනම ඉන්නකොට ගොඩක් වෙලාවට පුටුවේ ගොඩාක් වෙලාවක් දනිස්සල ආබාධ ඇති වෙනවා. මොකද ආස්ට්‍රයිටිස් කියන අවස්ථාව දකින්න ලැබෙනවා. ඉතින් ඒවා තමන්ගේ තිබෙන ජීවන පැවැත්මේ තිබෙන වෙනස්කම් නිසා හටගන්න ඒවා. ඉතින් අපිට ඒවා වළක්ව ගන්න පුළුවන්. අපේ තිබෙන ඒ නිසි උපදේශ අනුව අපේ ජීවන පැවැත්ම පවත්වා ගත්තොත් කරගෙන යන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් සාමාන්‍යයෙන් අපි දැන් මේ අශ්වය කියන සතා හොඳට එයා හැදිලා තියෙන්නේ තමන්ට වේගයෙන් දුවන්න පුළුවන් විදිහට තමයි තමන්ගේ අස්ථි පද්ධතිය හැදලා තියෙන සංධි පද්ධතිය. අපි ඒ අශ්වයා මාස 3ක් කූඩුවක් දාලා තිබ්බොත් ඒ අශ්වයාට හැදෙන ආර්ත්‍රයිටිස්. ඒ මොකද හේතුව තමන්ට ලැබිච්ච ඒ ශරීර කූඩුව නැත්නම් ඒ ශරීරය තමන්ට ඕන විදිහට නෙමෙයි පවත්වාගෙන යන්නේ. ඒ නිසා රෝගාබාධ ඇති වෙනවා. ඉතින් අර මං කිව්ව උපක්‍රම නිසා හටගන්න රෝගාබාධ ගොඩක් වෙලාවට ඒ වගේ අවස්ථා තියෙනවා. ඉතින් අපේ ඉන්න දැන් වනිතා පක්ෂයේ ගත්තොත් ගොඩක් වෙලාවට දැන් ඇඟලුම් කම්මහල වල වැඩ කරන අය ඉන්නවා. එකතැන පුටුවක වාඩි වෙලා නැත්නම් කම්පියුටරේ වාඩි වෙලා ඉන්න අය ඉන්නවා. දනිස්සල ආබාධ තියෙනවා. කොන්දේ ආබාධ තියෙනවා. ඉතින් අර ඒ වගේ ප්‍රශ්න එනවා ඉතින්. ඔව් මෙතෙන්ද විශේෂයෙන් මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් කතා කරද්දී සමහර කෙනෙක් නැලි වෙන කාරණාවක් තමයි ටිකක් අර ඒ කියන්නේ වුන් හිතින් ඇති කරගත්ත තත්වයක්ද කියලා අපි කතා කරන්නට අවශ්‍යයි. ඒක ටිකක් කල් යනවා. ආයුර්වේද බෙහෙත් බොන්න ගියාම කරදරයි. ඒ ප්‍රතිකාර ටිකක් දීර්ඝකාලීනව ගත වෙනවා කියන තත්වයක් පිළිබඳව හිම යම් කතාවක් තියෙනවා. මොකද්ද මේක ඇත්තටම සැබෑ තත්ත්වය? ඔව් මෙහෙමයි. දැන් අපි සාමාන්‍යයෙන් ලෙඩක් හැදෙන්න ගියහම අපිට නොදැනුවත්වම දිගු කාලයක් ගත වෙනවා. දැන් අපි සමහර රෝගාබාධ ගත්තාම අපි දැන් ඔකට නවීන ක්‍රමයට කියනවා අර කාලීන රෝගාබාධ සහ ක්ෂණික හටගන්න රෝගාබාධ. ඉතින් එතකොට දැන් අපි ගොඩක් වෙලාවට දැන් ස්නායු ආබාධ වුණත් කාලීන රෝගාබාධ තියෙනවා. ඉතින් එතකොට ඒකට ගොඩාක් අපිට නොදැනුවත්ව ගොඩක් කල් ගිහින් තමයි අපිට ඉස්මතු වෙන්නේ. නැත්තම් ලෙඩේ පටන් ගන්න ගොඩක් සමහරට අවුරුදු 10ක් 12ක් ඉඳන් තමයි ලෙඩේ පටන් ගන්න. දැන් අපි දැන් ඇදුම රෝගය ගත්තොත් ගොඩක් වෙලාවට ඒකටත් එහෙමයි. ගොඩාක් කල් ඉඳන් තමයි පටන් ගන්න රෝගේ. ඉතින් එතකොට එහෙම රෝගයක් අපිට සුවකරන්න මේ සතියෙන් දෙකෙන් ඇත්තෙම අමාරුයි. එහෙම ප්‍රතිඵල ගන්න අපහසුයි. ඉතින් ඒ නිසා සමහර රෝග වලට නම් ඉතින් ටිකක් කල් යනවා. සමහර රෝගාබාධ තියෙනවා එහෙම කල් යන්නේ නැහැ. ඒකට අපිට ක්ෂණික ප්‍රතිඵල ලබා දෙන්න පුළුවන් ඒවා තියෙනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් දැන් මේ ඇඟිලි හිරි වැටෙනකොට සමහර ලාවට දැන් මට මේ මෙතනත් ලෙඩු හම්බුණා. මේ ඒ ස්නායු සම්බන්ධ ඒ මූලික ස්ථාන අපි එතන තෙරපලා ස්පර්ශ කළාම විනාඩි 2 යනකොට ලෙඩට සුවය දැනෙනවා. එහෙම තියෙනවා. ඉතින් ඒක අපිට කියන්න බෑ මේවට මෙහෙම කල් යනවා කියලා. දැන් අපි දැන් දේශීය ගැඩුම් මිදුම් ගත්තොත් දැන් අපි එහෙම උදාහරණයක් ගත්තොත් දැන් බටහිර වෙදකමේ දැන් අස්තියක් කැඩුනහම බිඳුනහම ඕක සමහරලාවට ලෙඩා මාස 7ක් එකතැන ඉන්න වෙනවා. විවේකීව ඉන්න එකතැන. නමුත් අපේ එහෙම නෑ. අපිට සාමාන්‍ය සති 3ක් විතර යනකොට මේ කැඩිච්ච මිදිච්ච ඒවා ගොඩක් වෙලාවට මේ 80ක් 90ක් සනීප කරන්න පුළුවන්. දැන් අපේ සමහර ඖෂධ තියෙනවා මේ අපි කියනවා බත් ඉදිරන හන්දි කියලා තියෙනවා ගැඩුම් මිදුම් වල. ඉතින් ඒකට සාමාන්‍යයෙන් මේ පැය භාගයක් විතර වගේ සාමාන්‍යයෙන් බතක් සරියෙන්න කාලේ පැය භාගයක් විතර ඔය කාලේ ඒ කාලේ තුල අපිට පුළුවන් ඒක සංධානය කරලා ගන්න. ඉතින් ඒ හින්දා මේ අපිට එහෙම හිතන්න හොඳ නෑ මේක මේ කල් යන අවස්ථාවක් කියලා. ඉතින් ලෙඩක් හැදෙනකොට ඒකට සම්බන්ධ වෙන යම් අපි කියන උපද්‍රව වෙනවා කියලා. ඉතින් එහෙමනම් ඒ වසනීප වෙන්න තව කල් යනවා. ඉතින් තනියෙන් බැලුවොත් එහෙම සමහරලාට දැන් සමහර රෝගාබාධ තියෙනවා නම් ජීවිත කාලයෙන් බෙහෙත් ගන්න ඕනනේ දැන්. දැන් බටේර ක්‍රමෙන් දියවිඩියාවට දියවිච්ච කාලයෙන් බෙහෙත් ගන්න ඕනේ.
අධික රුධිර පීඩන ජීවිත කාලයම රියන් ගන්න ඕනේ. ඇදුම් වගේ අසනීපයට ජීවිත කාලෙම අපි ඉන්හෙලර් එක පාවිච්චි කරන්න ඕනේ. ඉතින් එහෙම අවස්ථා නැහැ. අපි ගොඩක් වෙලාවට අපේ වෙලකමේ මේ ජීවිත කාලෙම බෙහෙත් ගන්න ඕන නැහැ. ඉතින් එහෙම නමුත් මම කියන්නේ හැමදේම එහෙමයි කියලා. නමුත් අපිට ඒවෙන් අත්මිදලා ඉන්න පුළුවන් සනීපයෙන් ඉන්න පුළුවන් තත්ත්ව තියෙනවා. හොඳයි සමහර වෙලාවට අපි එහෙම අර මිත්‍යා මතවල තමයි ඉන්නේ. නිවැරදි ඒ සම්බන්ධව දැනුමක් තියෙන කෙනෙක්ගෙන් විමසන්න නැතුව අරහෙන් මෙහෙන් ඇහෙන කාරණා එක්ක අපි යම් තීරණ වලට එළඹෙනවා. මේක කල් යනවා. එහෙම නැත්නම් කුතිත්තයි කියයි. එතකොට ලෙඩේ වැඩි වෙනවා කියයි මූලික ඕන වගේ විවිධ කාරණා තියෙනවා. ඇත්තටම PS ගෲප් වෛද්‍යතුමා මේ විශේෂයෙන්ම මේ එක එක අපි කතා කරපු කැඩුම් බිඳුම් සම්බන්ධයෙන් සහ ස්නායු රෝග සම්බන්ධයෙන් ගනිද්දි මේක මේ බාහිරව සිද්ධ වෙන වගේම ශරීර අභ්‍යන්තරයට දෙන ඖෂධමය ප්‍රතිකාරයක් තියෙනවද? ඔව් දැන් අපි සාමාන්‍යයෙන් ගත්තහම අපේ ඖෂධ චිකිත්සා ක්‍රමවල තිබෙනවා අභ්‍යන්තර සහ මේ බාහිර ප්‍රතිකාර දෙකම තියෙනවා. අපිට සමහර ඒවා පුළුවන් බාහිර ප්‍රතිකාර වලින්ම සුව කරන්න පුළුවන් ඒවා තියෙනවා. සමහර ඒවාට අභ්‍යන්තර ප්‍රතිකාර වලින් විතරක් සුව කරන්න පුළුවන් ඒවා තියෙනවා. සමහරලාට ඒ දෙකම යොදන්න වෙන අවස්ථා තියෙනවා. කැඩුම් බිඳුම් ගත්තත් සමහරට අභ්‍යන්තර දෙන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ඔව් ඔව්. දැන් අපි බොහෝ කැඩුම් බිඳුම් වලට අපිට අභ්‍යන්තර ප්‍රතිකාර නැතුව දැන් ඒක මූලිකම අවස්ථාවේ අපි දැන් ගත්තොත් ලුක්කුවක් කියලා අපි ගමුකෝ. ඉතින් ඒකට අභ්‍යන්තර ලොකුවට බෙහෙත් දෙන්න අවශ්‍ය නැහැ. නමුත් දැන් රෝගියාට වේදනාවක් තිබෙනවා නම් ඉතින් ඒ වේදනාව සමනයට පොඩි බෙහෙතක් ඉතින් අභ්‍යන්තරයට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් රෝගියාගේ තිබෙන රෝග අවස්ථාවේ හැටියට දැන් අපි හිතමු සමහර රෝගීන් ඉන්නවා කැඩුමක් බිඳුමක් වුණාම ඒගොල්ලන්ට අධික රුධිර පීඩනය තියෙනවා. දියවැඩියාව තියෙනවා. ඊළඟට කොලෙස්ටරෝල් අරමේ වැඩි මට්ටම් තියෙනවා. ඉතින් එහෙම අයට ගොඩක් වෙලාවට අභ්‍යන්තර ප්‍රතිකාර යොදන්න වෙනවා. ඒ මොකද දැන් අපි තවත් මේක මේ රෝග මේ සංයුක්තයක්නේ. එතකොට මේ කම්ප්ලෙක්ස් එක අපි පාලනය කරන්න අභ්‍යන්තරව යම් ක්‍රියාමාර්ග ගන්න වෙනවා. දැන් අපි මොකද දැන් දියවැඩියාව තියෙන කියන රෝගියාට එයා ඉංග්‍රීසි බෙහෙත් පාවිච්චි නොකරන අවස්ථාවක් වෙන්න පුළුවන්. ඉතින් එහෙම වුණොත් අපිට අපේ කසාය වර්ග පාවිච්චි කරන්න වෙනවා. මොකද තුවාල සනීප කරන්න නැතුව බැහැනේ. අනිත් එක දැන් කැඩුමක් බිඳුමක් වුණොත් ඒ රෝගය අවස්ථාව මේ සුවය ප්‍රමාද කරන එක හේතුවක් තමයි දියවැඩියාව කියන රෝගේ. එතකොට මේ දියවැඩියාව රෝගය අපි පාලනය කරගත්තේ නැත්නම් අපිට ඉක්මනින් කැඩුම් බිඳුම සුව කරගන්න බෑ. මොකද කැඩුම් බිඳුමක් වුණත් සුවයෙන් ප්‍රමාද කරන හේතු තිබෙනවා. දියවැඩියාව වගේ රෝගාබාධ එතනින් ගියාම ඒ භග්නස්ථානයේ ඉක්මනින් රුධිරය නොලැබීමේ රෝගාබාධ පෝෂණ වුණත එතනින් ගියාම ඒක මේ රෝගියා නිශ්චලව ඉන්නේ නැතුව යම් මේ විෂම මේ ඉරියව්වල පවත්නවන ඒ සුවයෙන් ප්‍රමාද වෙනවා. ඉතින් අපිට ඒ නිසා සමහර වෙලාවට අභ්‍යන්තර ප්‍රතිකාර යොදන්නත් වෙනවා. ඉතින් සමහර වෙලාවට යාට ටිකක් මේ දැඩි ක්‍රියාමාර්ග මැද්දේ තමයි සමහර ප්‍රතිකාර කරන්න වෙන්නේ. එහෙම නැත්තම් බෑ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව යටතේ මේ කතා කරන රෝග සම්බන්ධයෙන් වෙනම මේ ඉතා කුඩා කොටස් වලට කතා කරලා ඒ සම්බන්ධව දීර්ඝව කතා කරන්න පුළුවන්. කෙසේ නමුත් අපි අද දවසේ යම් විදිහක මූලික හඳුනා ගැනීමක් මේ සිද්ධ කරන්නේ ධාරා රේඩියෝවෙන්. ඒ අතර PS කුරුප්පු වෛද්‍යතුමනි මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී විශේෂයෙන්ම කියවන දෙයක් තමයි ඒ රෝග සම්බන්ධයෙන් මේ අපත්‍ය ආහාර සම්බන්ධයෙන් කියවෙනවා. මොකක්ද මේ අපත්‍ය ආහාර කියලා කියන්නේ? ඇයි වෛද්‍යවරයා නිර්දේශ කරන විදිහට රෝගියා ඒ සම්බන්ධව අවධානය යොමු කරන්න අවශ්‍ය වෙන්නේ? ඔව් දැන් අපි සාමාන්‍යයෙන් අපත්‍ය කියන එකේ සාමාන්‍ය තේරුම තමයි නුසුදුසු කියන එක. නැත්තම් ගැළපෙන්නේ නැහැ කියන එක. එහෙම අදහසක් තියෙන අපත්‍ය කියන එකේ. අනිත් එක තමයි ඒ ආහාරය ගත්තම රෝගියාට යම් වෙන රෝග ලක්ෂණ ඉස්මතු වෙන්න පුළුවන්. දැන් ඔකට සාමාන්‍යයෙන් අපි සරල උදාහරණයක් අපි දැන් බටහිර ක්‍රමයට කියන අපි ඇලර්ජික් වෙනවා කියලා කියනවනේ. ඉතින් අන්න ඒ වගේ දැන් අපේ තිබෙන රෝග ඇතිවීමේ සිද්ධාන්ත අතර අපේ තියෙන මොකද්ද මේ ත්‍රිදෝෂ න්‍යායනේ. ඒකට අපි මේ කියනවා ත්‍රිදෝෂ වාත පිත්ත කප කියන මේ තුන විෂමතාවයට පත්වන හේතු තිබෙනවා. ඒ විෂමතාවයට පත්වන හේතු අතර එකක් තමයි විෂම ආහාර පාන.
එතකොට විෂම ආහාර පාන ගත්තම අපිට අපත්‍ය ආහාර කියන එක ඒකේ ප්‍රධාන දෙයක්. ඉතින් අපි දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම වාත පිත්ත කප කියන මේ තුන අපි කියන ත්‍රිදෝෂ කියලා මේ තුන විෂමතාවයට පත් වෙනවා නම් යම්කිසි ආහාරයකින් පානයකින් අපි ඒක සමතුලිතතාවයට පත් කරගන්න එහෙමනම් අපි අපත්‍ය ආහාරයෙන් අපි වෙන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට කරන්න බෑ. දැන් සමහර අය ඉන්නවනේ නරක දෙයක් කාලා ඊට පස්සේ ඒකට බෙහෙත් බොන ත්‍රිතක් තියෙනවනේ. අපේ ක්‍රමය ඒක නෙවෙයි. අපි කියන්නේ හේතුව එතනින් අයින් කරන්න ඕනේ. අපි කියනකොට නිදාන පරිවර්ජනය කියලා. ඒතර නිදාන පරිවර්ජනය කරගත්තාම මේ ලෙඩෙන් අපිට වැළකීලා ඉන්න පුළුවන්. ඉතින් එතන අපි ගත්තාම අපත්‍යෙන් ආහාර අපි නිතර තමන්ට නොගැලපෙන ආහාරයක් උදාහරණයක් ගත්තොත් අපි හිතමු දැන් යම්කිසි කෙනෙකුට මේ කිරි කෑම සෙම වැඩි වෙනවා නම් එළ කිරි බිව්වාම සෙම වැඩි වෙනවා නම් නැත්තම් තමන්ට පාන්දර කිවිසුම් යාම ඇති වෙනවා නම් ඒ කෑම ගත්තම නැත්තම් එයාට කාපු හැටියේ බඩබුරුලෙන් යනවා නම් ඉතින් අපි එහෙමනම් ඒ ආහාර නිසානේ ප්‍රශ්නේ ආවේ. ඉතින් එහෙනම් අපි ඒක නවත්ත ගත්තාම ඒ ඇති වෙන රෝග ලක්ෂණ නවත්ත ගන්න පුළුවන් නේ. ඉතින් එහෙනම් අපි අපත්‍ය ආහාර වලින් අපි වෙන් වුණාම අපිට රෝග වැළැක්වීමේ ප්‍රධාන න්‍යායක් එතන තියෙනවා. ඉතින් අපි අපත්‍ය ආහාර ගන්න තව දෝෂ තත්ත්වයේ විෂමතාවයට පත් වෙනවා මිසක් ඒකෙන් සහනයක් ගන්න බෑ. ඒ නිසා අපි හොඳම දේ තමයි අපත්‍ය ආහාර වලින් Tamanට එක එක්කෙනාට නොගැලපෙන ආහාර විවිධයි. දැන් මට නොගැලපෙන ආහාරය ඔබතුමාට ගැලපෙන්න පුළුවන්. එහෙම එකක් තියෙනවා. ඉතින් ඒක ගොඩක් වෙලාවට තමන් මේක අපත්‍යයි කියලා තමන්ම තීරණය කරගන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒක තමන්ට බැයි නම් දන්න කෙනෙක්ගේ උපදෙස් අනුව තමන් ඒක ගන්න එක වඩා හොඳයි. ඒකයි වඩාම හොඳේ. ඒ නිසා අපත්‍ය දේෙන් වළකිනවා කියන්නේ තමන්ගේ නිරෝගීකම රැකෙනවා කියන එක. ඔන්න අද දවසේ අපි දහරා රේඩියෝවෙන් ඉතා සැකවින් මේ කැඩුම් බිඳුම් සහ ස්නායු රෝග සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ කොහොමද මේ වෙදකම සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳව මූලික හඳුනා ගැනීමක් කළේ. අපි ඉදිරියේදී මීට වඩා පුළුල් ආකාරයෙන් ඒ කාරණා සම්බන්ධව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේ අපේ දහරා රේඩියෝවේ දිවිගමනේ සුවමන්සලේ මේ සාකච්ඡාවට සම්බන්ධ වුණු ආයුර්වේද වෛද්‍ය පී.එස්. කුරුපු මහතාට අපේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. බොහොම ස්තුතියි ඔබතුමාට. බොහොම ස්තුතියි මේ ආරාධනය කරාට. ඇත්තෙන්ම මම සතුටු වෙනවා මේ වගේ මේ සමාජයට තමන්ගේ සුව දිවිය රැක ගැනීම සඳහා කරන මේ මෙහෙවරට මගේ දායකත්වය ලැබීම ගැන. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි නැවත වරක් ඔබතුමාට. ඉතින් එතුමා කියපු විදිහටම ඇත්තටම අපේ අරමුණ ඔබේ සුව සහනය. ඒ නිසා තමයි මෙවැනි වූ සාකච්ඡාමය කාරණා අපි ඔබට සමීප කරන්නේ. ඉතින් අපි ඉදිරියේදීත් නැවත දවසක මෙවැනි වෛද්‍ය හමුවකින් හමුවන බලාපොරොත්තු ඇතුවයි සමුගන්නේ දහරා රේඩියෝවෙන්. ඔබට ආයුබෝවන්.